Hello everyone! අද ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. බුද්දිස්ට් අපිට විතරක් නෙවෙයි ඕනම රිලිජන් එකක කෙනෙක්ට විසිට් කරන්න පුළුවන් ලස්සන පන්සලක්. මේ පන්සලට ඇතුල් වෙනකොටම අපේ විදියට ඔන්න සිංහලෙනුත් ආයුබෝවන් කියලා වෙල්කම් බෝඩ් එකක් තියෙනවා. මේ තමයි ඕස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ වල පිහිටලා තියෙන Great Stupa of Universal Compassion. අපි ස්තූපය ළඟට යන්න කලින් මෙතනින් ඔයාලට පුළුවන් මේ පන්සලේ හිස්ටරි එක වගේම අනිකුත් ඉන්ෆර්මේෂන් ගෑදර් කරන්න. මේ ස්තූපය ටිබෙට් වල ජාන්තය ස්තූපය විදිහට තමයි ගොඩනගලා තියෙන්නේ. මේක වෙස්ටර්න් වර්ල්ඩ් එකේ ලොකුම ස්තූපය වගේම ලෝකයේ විශාලතම ජේඩ් බුදු පිළිමය පිහිටලා තියෙන්නේ මේ පන්සලේ. මේ ඔයාලට පේන්නේ ගණේෂ් ටෙම්පල් එක. ගණේෂ් දෙවියන්ට ගෞරවයක් ලෙස ඉදිවුණු මේ කෝවිල බ්‍රේන් කැන්සර්ස් වලින් ජීවිතයෙන් සමුගත්ත ළමයි වෙනුවෙන් කැප කරපු ස්ථානයක්. මේ ඔයාලට පේන්නේ ක්‍රිෂ්ණ කෝප්. 2024 සැප්තැම්බර් වල විවෘත වූ මේ හින්දු කෝවිල ක්‍රිෂ්ණ දෙවියන්ට කැප කරපු ස්ථානයක්. Here you can see Kuan Yin statue. This represents the compassionate aspects of the Buddha. මේ ප්‍රතිමාවේ උස මීටර් 7ක් වන අතර මේක හදලා තියෙන්නේ poly marbles වලින්. ඒ වගේම තමයි මේක hand paint කරපු statue එකක්. Here you can see 4 harmonious friends. Life-size statue of the 4 brothers represent the Buddhist teaching of working together harmoniously. Made by a sculptor from Thailand named Joy. මේ ස්තූපය ලාමා තුප්ටන් යෂේගේ අදහසින් උපන් එකක් වුණත් එයාගේ මරණයෙන් පස්සේ ලාමා සෝපා රින්පෝචේගේ නිර්මාණ ආభాෂය මත ඉදිවුණ ස්තූපයක්. මේ ඔයාලට පේන්නේ prayers wheels. මේ wheels rotate කරලා අපිට පුළුවන් හැම දෙනා වෙනුවෙන්ම pray කරන්න. මේ ඔයාලට පේන්නේ ස්තූපය ඇතුළත. අපි මේක විසිට් කරපු වෙලාවේ දැකපු ලස්සනම දෙයක් තමයි ජාති ආගම් ભેදයක් නැතුව මිනිස්සු ගොඩාක් මෙතනට ඇවිත් තිබුණා. මෙතන ඉදි කරලා තිබුණ ගොඩාක් ප්‍රතිමාවන් මහායාන බුදුදහමට අනුව නිර්මාණය කරපු දේවල්. ඇතුළත ගෝම්පා පාරම්පරික ටිබෙට් ප්‍රතිමාවන් සහ පූජනීය දේවල් වලින් පිරී තිබුණු අතර ඉන්දු ටිබෙට් බෞද්ධ ආචාර පිළිබඳ දැනුමක් ලබා ගන්නත් පුළුවන් වුණා. මේ ස්තූපයේ සම්පූර්ණව වැඩ නිම වුණාට පස්සේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා. මේ ස්තූපය වසර 1000ක් පවත්වා ගත හැකි ආකාරයට තමයි ගොඩනගලා තියෙන්නේ. ඔයගලන් දන්නවද භූකම්පන ගින්න හා දැඩි කාලගුණයට පවා ප්‍රතිරෝධී වෙන විදියට මේ ස්තූපය බෙල් කරලා තියෙන්නේ. නවීන තාක්ෂණය හා ඉහළම ගුණාත්මක ද්‍රව්‍ය භාවිතා කරමින් ඉදි කරලා තියෙන මේ ව්‍යාපෘතියේ වියදම මිලියන 20ක්. ජාත්‍යන්තර පරිත්‍යාග සහ රාජ්‍යයේ ආධාර මගින් ඉදිවුණ මෙම ස්තූපය ලෝකයේ පුරා සාමය සහ සහයෝගීතාවය පෙන්වීමට කදිම නිදසුනක්. මේ ඔයාලට පේන්නේ ජේඩ් බුද්ධ ස්ටැචුව එකක්. මේ පිළිමය හදලා තියෙන්නේ හරිතාමනී කියන ස්ටෝන් එකෙන්. මීටර 2.5ක් උසින් හා ටොන් 4ක් බර තින් මෙම පිළිමයට ජේඩ් ස්ටෝන්ස් හොයාගෙන තියෙන්නේ කැනඩාවලින්. ස්තූපය ආධ්‍යාත්මික වන්දනා විවිධ ආගම් අතර සමගිය සහ සංස්කෘතික වර්ධනයේ මධ්‍යස්ථානයක්. මේ ස්තූපයේ උස නම් මීටර 50ක්. වැද පුදා ගන්න වගේම මෙතනදී ඔයාලට භාවනා කටයුතු වල නිරත වෙන්නත් අවස්ථාව තියෙනවා. මෙතනදී අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙන්ම රහතන් වහන්සේලා 16 නමකගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ධාතුන් වහන්සේලා මේ පන්සලට පූජා කරලා තියෙන්නේ ටිබෙට්, මොංගෝලියා, බුරුම, චීනය වගේ රටවල.
පේන්නේ බෝධි ධම්ම විහාරය. මේක ලංකාවේ ජයශ්‍රී මහා බෝධියෙන් ලබාගත්තු අන්කුරයක්. මේ පන්සලේ ගොඩක් දේවල් මහායාන විදියට ගොඩනගලා තිබුණත් තේරවාදී බුදුදහම පිළිඹු වුණ තැනක් තමයි මේ බෝධි ධම්ම විහාරය. Surrounding the stupa is the stunning Peace Park, a sanctuary of unity and tranquility, featuring symbols from diverse faiths including Catholicism, Islam, Hinduism, Sikhism, and Aboriginal spirituality. The park also boasts Bodhi trees linked to the original tree under which Buddha attained enlightenment. Here you can see Vajra fence, a circle of protection that will surround the great stupa. Prayer wheels, slate roof tiles, and golden doges available for sponsorship. මෙයාලට පේන්නේ fiber glass වලින් හදපු තායි බුදු පිළිමයක්. I hope you guys enjoyed this video. If you did, don't forget to hit that like button, drop a comment and let me know what you think. And if you're subscribed, you are in for more awesome content. I've got plenty of exciting videos coming your way. So make sure to stay tuned. Catch y'all in next one. Bye!